ඔයාගේ හිත ඔයා තනියම සනීප කරගන්නේ කොහොමද? මෙන්න මේ කාරණාව ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නයක් වුණාට පස්සේ එක එක පස්සේ දුක කියලා දුක් ගැනවිලි කියලා කියවපු කාලේ ඉවරයි. දැන් Tamanට ප්‍රශ්නයක් වුණොත් තමන්ම සනීප කරගන්නවා. කොහොමද ඒ සනීප කරගන්නේ? ඕනිම ප්‍රශ්නයක් ආයේ ඒ කියන්නේ අපිව රිදවලා කඩලා බිඳලා දාපු මේ මිනිස්සෙක් අපේ මූණට හම්බුණා. මේ ගානක්වත් නැති ගානට තමන්ගේ තුවාල, තමන්ගේ හිතේ තියෙන තුවාල තමන්ම සනීප කරගන්නේ කොහොමද කියන කාරණාව ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් හැමදාම කියනවා වගේ මට කියන්න බෑ. ඔයාලා පොතක් පෑනක් අරගෙන ඉන්න ලෑස්ති වෙන්න හොඳට අවබෝධයෙන් මේක ගැන අහගෙන ඉන්න, මේ කරුණ ඔළුවට දාගන්න. ඊට පස්සේ ඔයාගේ ජීවිතේ, ඔයාගේ හිත ඇතුලේ, ඔයාගේ ආත්මය ඇතුලේ තියෙන එකතු වෙලා තියෙන තුවාල ටික ටක් ගාලා ඔයා විසින්ම කාටවත් දුක් ගැනවිලි කියලා එක එක ගාව පච වෙන්න යන්නේ නැතුව තමන්ම සනීප කරගන්න හැටි ඉගෙන ගන්න. රයිට්, දැන් අපි යමු මෙන්න මේ මූල ධර්ම ටික, මේ ෆෝමියුලාස් ටික අපේ ඔලු ගෙඩිය ඇතුළට ඔබාගෙන අපි කොහොමද තනියම අපේ හිත සනීප කරගන්නේ, අපේ තුවාල තනියම ගොඩ දාගන්නේ කියන කාරණාව දැනගන්න. හිතේ තුවාල තනියම සනීප කරගමු කියන එකේ තේරුම තුවාලය නොතිබුණා වගේ අමතක කරන එක නෙවෙයි. ඒක කවදාවත් කරන්න බෑ. ඔයා දන්නවා පොඩි කාලේ ඔයා වැටිලා තියෙද්දි තිබිච්ච තුවාල තාම ඔයාගේ ඇඟේ තියෙනවා. ඒ තුවාලය එක්ක ජීවත් වෙන්න ඉගෙනගෙන ඒ තුවාලයේ ජීවිතේ සාමාන්‍ය දෙයක් කරගෙන ඉස්සරහට යන එක තමයි අපි මේ ෆැක්ට් වලින් කතා කරන්න යන්නේ. එහෙම ඉස්සරහට ගිහිල්ලා තුවාල තියෙන ශක්තිමත් සිංහෙක් වගේ, රාජලියෙක් වගේ, චීටෙක් වගේ ශක්තිමත් විදිහට ජීවිතේ ඉස්සරහට යන එක ගැනයි අපි මේ කතා කරන්නේ. පළවෙනි එකම තමයි අංක 1 වේදනාව පිළිගන්න. මට රිදුනා කියන එක Tamanටම පිළිගන්න. හැඟීම් හංගන්න යන්න එපා. හැඟීම් වලින් පැනලා යන්න හදන්න එපා. හැඟීම් සාධාරණීකරණය කරන්න යන්න එපා. හැඟීම් තමන්ට ඕනි විදිහට මැනිපියුලේට් කරන්න එපා. තමන්ගේ වාසියට හදාගන්න එපා. මුලින්ම වේදනාව පිළිගන්න. මම ප්‍රතික්ෂේප වෙන්න ඕනේ නැති එකෙක් අතිනුත් ප්‍රතික්ෂේප වුණා. ඒක විදියක්. මම අර මනුස්සයාට වංචා කරලා, චීට් කරලා, මම අර මනුස්සයාව විනාශ කරලා, හූරගෙන කාලා අන්තිමට මම ප්‍රතික්ෂේප වුණා. ඒ තව විදිහක් වෙන්න පුළුවන්. මේක බලන හැමෝම අවංක මිනිස්සු නෙවෙයි වෙන්න පුළුවන්. තමන්ගේ වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න හදන මිනිස්සු වෙන්නත් පුළුවන්. එතකොට මුලින්ම පළවෙනිම දේ තමයි වේදනාව පිළිගන්න. මට කෙල වුණා. මම හොම්බ බිම ඇනිලා තියෙන්නේ. මම රොක් බොටම් එකේ ඉන්නේ. මට ආයි කට උත්තර නැහැ. මම ඉන්නේ බිඳුවේ. මම බිඳුවටත් වඩා 0 වල. 0 වලටත් වඩා නෙගටිව් ඩිජිට්ස් වල තමයි, නෙගටිව් අංක වල තමයි මම ජීවත් වෙන්නේ. ඉතින් මට කෙල වෙලා තියෙන්නේ. ඉතින් මම මේ වේදනාව පිළිගන්න ඕනේ. හරි, මට දැන් කෙල වෙලා. මෙන්න මේ වේදනාව පිළිගන්න එක පළවෙනියටම කරන්න. අංක 2 දවසකට විනාඩි 5ක් හරි අරගෙන ඔයාගේ ජීවිතේ ලියන්න. මෙන්න මේ දේවල් ඔයා පිළිගත්ත වේදනාව ඔයා ලියන්න. ඔයාට වැරදිච්ච දැන්, ඔයා වරද්දපු තැන්, ඔයා කාගේ හරි බ්ලොක් ලිස්ට් එකක හතුරෙක් හරි, ඔයා කොච්චර දේවල් කරලත් ඔයාට ගිනි තියාගෙන මිනිසුන්ට කරන්න ගියත් හරි කමක් නැහැ. ඔයාට රිදුනා නේද කියලා එහෙම හරි ඔයාව පියෝ විශ්වාස කරපු, ඔයාව අවංකවම විශ්වාස කරපු මනුස්සයෙකුට චීට් කරා නම් හරි, වංචා කරා නම් හරි, මේ මනුස්සයාගෙන් ඔයා දත ගලවලා මේ මනුස්සයාව විනාශ කරලා වටේ යවුවා නම් හරි, ඔයාව වටේ ගියා නම් හරි, ඒව පවා ලියන්න. නැත්තම් ඔයාට මේ වේදනාවෙන් ගැලවෙන්න බෑ. හිතේ තුවාල තනියෙන් සනීප කරගන්න බෑ ඔයාට. ඔයාට පිටින් ඇවිල්ලා වෙන මිනිස්සු අනන්තෙන් ආපු තරු කුමාරයෙක්වත් ඔයාගේ මේ තුවාල සනීප කරන්න දෙන්නෙත් නෑ. ඒ හින්දා ඔයාම මේ දේවල් ලියලා ඔයාම මේ දේවල් සනීප කරගන්න ඕනි. අංක 2 පළවෙනි එක අපි කතා කරා වේදනාව ඇක්සෙප්ට් කරන්න, වේදනාව පිළිගන්න. අංක 2 අපි ලිව්වා මේ වේදනාව ලියන්න. අංක 3 අතීතය නැවත නැවත බලන එක අඩු කරන්න. පරණ chat, අපි මේ හැම වෙලේම කියනවානේ පරණ chat, photos, memories, videos, මතකයන් හැමදාම බලද්දි තුවාල සනීප අලුත් වෙනවා. ඒ කියන්නේ සනීප වෙන්නේ නැහැනේ. තුවාලයක් වුණාට පස්සේ ඒක කොයි වෙලාවෙත් ඇඟිලි ගහ පාරන්න ගියාට පස්සේ තුවාලෙට සනීප වෙන්න ටයිම් එකක් හම්බෙන්නේ නැහැ. ඒකේ කැලල් පසු කාලින විතර වෙනවා තමයි. හැබැයි ඔයා මේ දේවල් කරන්න අතීතය දිහා නැවත බලන්න මේ දේවල් තව තවත් පරිහානියටපත් වෙලා ඔයාගේ ඔළුව තව තවත් ආපහු අර හොද මඩේ දානවා වගේ වෙලා ඔයාගේ මෙමරිස් වලට සාමාන්‍ය දෙයක් වෙන්න ඔයා ඉඩ තියන්නේ නැහැ. මේ දේවල් වලින් අනේ මට මෙහෙම කරන්න තිබ්බනේ, අනේ ඇයි ඒක එහෙමුනේ, මම මෙහෙම කරා නම් හරිනේ එකක ඔයාගෙම ප්‍රශ්න කරගන්න එක නවත්තන්න. ජීවිතේ ඕනිම තැන, ඒ කියන්නේ ජීවිතේ අපිට සමහර කඩයිම් තියෙනවා. අපි අද හැරිලා බැලුවට පස්සේ සමහර වෙලාවල් වලට අපි එතෙන්දි ගතු తీරන අමු ගොන්. හැබැයි ඔයා ඒ වෙලාවේදී ගත්තේ ඔයාට කරන්න තියෙන, ඔයා ගන්න තියෙන හරිම තීරණය නෙවෙයිද? ඔයා හරිම තීරණයක් තියදී නෑ මම මේක ගන්නවා, මම මේ වැරදින්න තමයි කරන්න කියලා ඔයාවම වරද්ද ගන්න නෑනේ හිතාමතා. ඔයා ඔයාගේ ජීවිතේ දිහා අපව හැරිලා බලන්න. ඔයා ඕනිම තැනක වට වැරදිච්චි හෝ හරි ගිය හෝ ඕනිම තැනකදී ඔයා අරගෙන තියෙන්නේ ඔයාගේ ජීවිතේ ගන්න හොඳයි කියලා හිතෙන, ඔයාට කරන්න හොඳයි කියලා හිතන හරිම දේවල් තමයි ඔයා කරලා තියෙන්නේ. ඒ හින්දා අතීතයට පාඩුවේ ඉන්න දෙන්න. ඕනි වෙලාවට පොඩි පාඩම් ටිකක් අරගෙන ඉගෙනගෙන ඉස්සරහට යන්න. අංක 3 අතීතය නැවත බලන එකෙන් අඩු කරලා එකෙන් අයින් වෙන්න.
අතීතයෙන් ඔයා එළියට එන්න ඕනි. අංක 4 වගේ බොඩි එක හදන්න. බොඩි එක හදනවා කියන්නේ මස් පිඩු පුම්බ ගන්න එක විතරක් නෙවෙයි. බොඩි එක හදනකොට ඔයාගේ ඔළුව ඇතුලේ තියෙන හෝමෝන රසායනික ප්‍රතික්‍රියා වෙනස් වෙනවා. ඔයා ජීවිතය දිහා බලන විදිය වෙනස් වෙනවා. ඔයාට ඇඟට මහන්සිය දැනනකොට වේරවස්න නිදා ගන්නවා. උදේ පාන්දර නැගිටිනකොට හොඳ ශක්තියක් ඇඟට එනවා. ඇවිදින්න, වතුර බොන්න, හොඳට නිදා ගන්න, හොඳට ව්‍යායාම කරන්න, පොඩි ව්‍යායාම ටිකක් දවසට විනාඩි 5ක් කරන්න, දවසට විනාඩි 6ක් කරන්න, ඊගව දවස් විනාඩි 10ක් කරන්න, හොඳට පුෂ් අප්ස් ටිකක් ගහන්න, මෝඩ වැඩක් කරන්න හිතන හැම වෙලාවකම සිට් අප් ටිකක් හරි පුෂ් අප්ස් ටිකක් හරි ගහලා එක්සර්සයිස් කරන්න. ශරීරයේ ශක්තිමත් වෙද්දී හිතත් ටික ටික ශක්තිමත් වෙනවා. ශරීරයේ ශක්තිමත් කරනවා කියන්නේ ඔයා එක දිගට ඩිසිප්ලින් එකක් තියාගෙන වැඩ කරගෙන යනවා කියන එක. ඔයා එක දිගට ඩිසිප්ලින් එකක් තියාගෙන වැඩ කරගෙන යනවා කියන්නේ ඔයාගේ හිත ඒ තැනට ફોකස් වෙනවා කියන එක. හිත ඒ තැනට ફોකස් වෙනවා කියන්නේ ඔයාගේ හිත ශක්තිමත් වෙනවා කියන එක. හිත ඔයාගේ ශක්තිමත් වෙනවා කියන්නේ පරණ ගුණා විකුණලා ආපහු පරණ ගුණාට නැගිටින්න ඔයා තනක් හදන්නේ නැහැ කියන එක. අංක 5 තනියම ඉගෙන ගන්න. මේ දේවල් වලින් ජීවිතේ අපිට සමහර පාඩම් කියලා දෙනවා. ඒවා මේ පන්ති කාමරවල තියලා කට්ටි ඉස්සරහට තියලා වේ වැලක් අරගෙන කියලා දෙන ඒවා නෙවෙයි. අපි සමහර වැරදි හදා ගන්නකම් ජීවිතේ අපිව පොළවේ ගහනවා. අල්ල පොළවේ ගහනවා. නැගිටින්න දෙන්නේ නැහැ. ඒ දුර්වලතා අපේ ජීවිතේ තියෙනකම් ජීවිතේ අපිට ගහනවා, කෙනෙහිලිකම් කරනවා, මට්ටු කරනවා, පයින් ගහලා පොඩි කරලා පාගලා දානවා. ඉතින් තනියම ඉගෙන ගන්න තියෙන සමහර පාඩම් තියෙනවා. තනියම ඉගෙන ගන්න තියෙන සමහර පාඩම් ගැන අපි කලිනුත් කතා කරා. මූල්‍ය කළමනාකරණය, තමන් කායිකද ගනුදෙනු කරන්න ඕනි, තමන්ගේ සීමාවන් මොනවද, තමන් කැමති දේවල් මොනවද, තමන්ගේ ජීවිතේ ගන්න ඕනි තීරණ මොනවද, මෙන්න මේ වගේ දේවල් අපි තනියම ඉගෙන ගන්න ඕනි. තනිකම කියන්නේ දඬුවමක් නෙවෙයි. තනියම කෝපි එකක් බොන්න, තනියම ඇවිදින්න, තනියම චිත්‍රපටියක් බලනවා වගේ පොඩි ආතල් එකේ, තනියම සෝලෝ ට්‍රැවල් පාරක් යනවා වගේ ආතල් එකේ දේවල් කරනවා වගේ තමයි සමහර පාඩම් තියෙනවා තනියම ඉගෙන ගන්න ඕනි. ඇවිදිනකොට, චිත්‍රපටි බලනකොට, කෝපි එකක් බොනකොට, එළියට යනකොට, වින්ඩෝ shopping කරනකොට මේ පාඩම්, මේ තනියම ඉගෙන ගන්න පාඩම් ඔයාගේ ඔළුවට එනවා. මම මෙතන වැරදි නේද? මෙන්න මේක වැඩේ හදා ගන්න ඕනේ. මේක හරියන්නේ නැහැ. මම මෙන්න මෙතනදී මෙන්න මෙහෙම වෙන්න ඕනි. මම මෙන්න මේ වගේ වෙන්න ඕනි වගේ ඔයාගේ ජීවිතේට ඔයා විඳපු සිද්ධිත් එක්ක, ඔයා කරපු දේවල් එක්ක ඔයාගේ ඔළුවට එනවා ඔයා කරන්න ඕනි මොනවද කියලා. අංක 5 පස්වෙනි ලෙසන් එක තමයි ඔයා තනියම ඉගෙන ගන්න ඕනි. අංක 6 පුංචි ජයග්‍රහණ එකතු කරන්න. ජීවිතේ අලුත් තමන්ගේ තුවාල සනීප කරගන්නවා කියන්නේ බෙහෙත් දානවා වගේ එකපාරට නිකන් අර මැගි නූඩ්ල්ස් වගේ නෙවෙයි. හිමීට තමයි වෙන දේවල් අර රැලි එනවනේ දඩ බඩ ගාලා විනාඩියකට 10ක් විතර රැලි ගැහුවට ඒක රැල්ලක්වත් පවතින්නේ නැහනේ. හැබැයි වෙරළ අවුරුදු මිලියන ගාණක් තිස්සේ එක තැන තියෙනවා. ඉතින් මෙන්න මේ පුංචි ජයග්‍රහණ අපේ ජීවිතේ වෙරළක් වගේ කරනවා. ඇඳ අස්කරන එක, පොතක පිටු 10ක් කියවන එක, විනාඩි 10ක් මොන හරි අලුත් සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න එක වගේ පුංචි දේවල් හිතාස්සේ එකතු වෙනකොට අර පරණ හිස්තැන් තිබිච්ච තැන්වල භූතයෝ කුම්බාණ්ඩයෝ රිංගලා හිටපු තැන් වලින් අලුත් ස්කිල්ස් ඇවිල්ලා, අලුත් මෙමරිස් ඇවිල්ලා ඔයා ජීවිතේ අලුත් වෙනවා. අන්න එතකොට ඔටෝමැටිකලි පරණ තුවාල සනීප වෙනවා. අංක 7 සමාව දෙන්න. සමාව දෙනවා කියන්නේ එයාලා කරපු දේවල් හරි කියන එක නෙවෙයි. ඔයාගේ හිත නිදහස් කරන එක. එයාලා මොන දේවල් කරත්, එයාලා හරි දේවල් කරත්, එයාලා වැරදි දේවල් කරත්, එහෙම නැත්නම් ඔයා වැරදි දෙයක් කරත්, ඔයා හරි දෙයක් කරත්, ඔයා කියන්න තියෙන මෙච්චරයි. ඔයාට කරන්න තියෙන මෙච්චරයි. ඔයාට සමාව දීලා එතන ඉඳන් පටන් ගන්න. ආයේ පරණ වෙච්ච දේවල් ආයෙම වෙන්න නොදී තියාගන්න. අංක 8 අලුත් අරමුණක් හදාගන්න. අලුත් අරමුණක් හදාගන්නවා කියන්නේ අරමුණු 100ක් විතර තියාගෙන කොහොම හරි ගේමක් ගහනවා, කවදා හරි ගේමක් ගන්නවා, කොහෙන් හරි මොකක් හරි කවුරු හරි මොකක් හරි කොහෙන් හරි කවදා හරි නිකන් කිසිම ඒම් එකක් නැති දේවල්, නිකන් ඉලක්කයක් හරි හැමං ඉලක්කයක් නැති දේවල් ඔයාගේ ජීවිතේ තවත් අතරමං කරලා දාලා රස්තිය අඩු කරනවා. එහෙම නැතුව මම ඔලුවට ගන්නවා නම් මම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙනවා. මම හොඳම කන්ටෙන්ට් ක්‍රියේටර් වෙනවා. මම ඔයාට තියෙනවා නම් ඔයා හොඳම බිස්නස්මන්, එක්ක ඔයා හොඳම ડોක්ටර්, හොඳම ස්ටුඩන්ට්, එක්ක ඔයා හොඳම ව්‍යවසායකයා, හොඳම එම්ප්ලොයි, මේ ඕනිම දෙයක් වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ කර්මුණක් තියාගන්න. ඒ අරමුණ අද ලියලා නිකන් ඔයාට පේන තරමින් අලෝ ගන්න. මතක තියාගන්න, හිතේ තුවාල කාලය සනීප කරන්නේ නැහැ. හරි දේවල් කරමින් ගත කරන කාලය තමයි ඔයාව සනීප කරන්නේ. ආයෙමත් මම ඒක කියන්නම්. හිතේ තුවාල කාලය විසින් සනීප කරන්නේ නැහැ. හැබැයි ඔයා හරි දේවල් කරමින් කාලය ගත කරොත් අන්න එතකොට වගේ හිතේ තුවාල සනීප වෙනවා. දවසට 100ට එකක් හරි ඉස්සරහට යන්න මාස කීපයකට පස්සේ අද තියෙන වේදනාවට වඩා ශක්තිමත් කෙනෙක් එදාට වෙලා ඉඳී. ඔයා තුවාල සනීප වුණාට පස්සේ මෙන්න මේක අමතර නෝට් එකක් විදිහට දාගන්න. ඔයා තුවාල සනීප වුණාට පස්සේ ඔයා මොකද්ද කරන්න ඕනි, නොකරන්න ඕනි කියන කොටස් දෙකකුත් ඔයා ගාව තියෙන්න ඕනි. තුවාල සනීප වෙන්න පටන් ගත්තට පස්සේ ලොකුම අවදානම තමයි ආයෙමත් පරණ ජීවිතයට වැටෙන්නේ නැති වෙන්න හරිම ට්‍රැක් එකේ තියාගන්න එක. තුවාල ඔයාගේ හිතේ තියෙන තුවාල සනීප වුණාට පස්සේ කරන්න ඕනි දේවල් තමයි අලුත් ජීවිතයක් හදාගන්න එක. පරණ කතාව වටේ කැරකෙන්නේ නැතුව අලුත් ඉලක්ක, අලුත් පුරුදු හදාගෙන ඉස්සරහට යන එක. ඊගාවට අංක 2 සීමා, බවුන්ඩරිස් තියාගන්න එක. කවුද ඇතුළට ගන්නෙ, කවුද දුරින් තියාගන්නේ කියන එක ඔයා තීරණය කරන්න ඕනි. ඊගාව එක තමයි අංක 3 තමන් ගැන විශ්වාසය ආපහු හදන්න. මට පුළුවන් කියන හැඟීම
පොඩි පොඩි ජයග්‍රහණ වලින් ගොඩනගන්න. අංක 4 පාඩම් අරගන්න. තුවාල අමතක කරන්න ඕනේ නැහැ. හැබැයි එකෙන් ගන්න තියෙන පාඩම විතරක් ඔළුවේ තියාගන්න. අංක 5 ජීවිතය ආයෝජනය කරන්න. සෞඛ්‍යයට, දැනුමට, මුදල් උපයන හැකියාවට හොඳ මිනිසුන්ට වගේ ජීවිතය ආයෝජනය කරන්න. සනීප වුණාට පස්සේ ආපහු නොකරන්න ඕනි දේවල් ලිස්ට් එකකුත් මම ඔයාලට කියන්නම්. පරණ තුවාල නිතර අතපත ගන්න යන්න එපා. පරණ chat ෆොටෝ ප්‍රොෆයිල් මතකයන් හැමදාම බල පරණ තැන්වල ටැග් ගහි ඉන්න එපා. ජීවිතේ ඉස්සරහට යනවා, ලෝකේ ඉස්සරහට යනවා, ඇලිසා ගර්සන් අඟහරු වල ජනාවාස හදන්න යනවා. ඔයත් ඉස්සරහට යන්න ඕනි, ඔයත් ඉස්සරහට යන්න ඕනි. AI යුගයක් එනවා. AI යුගයේ ඔයාව අල්ලලා පොළවේ ගහන්න කලින් ඒ දේවල් ඉගෙනගෙන ඉස්සරහට යන්න ඕනි. අංක 2 ආයෙත් ඔයාට රිද්දපු තැනට දුවගෙන යන්න එපා. වෙනස් වෙලා නැති මිනිස්සු ආයෙත් එකම දේ කරනවා. ඒ හින්දා ආයෙමත් ඔයාව රිද්දපු තැන්වලට දුවන්නේ නැතුව ඔයාගේ ජීවිතේ අලුත් තැන්වල අලුත් මිටියාවත් වල ඔයා පැල කරන්න ඕනි. අංක 3 පලිගන්න ජීවත් වෙන්න එපා. හොඳම පලිය තමයි හොඳ ජීවිතයක් ගත කරලා සතුටින් ඉන්න එක. අංක 4 හදවත සම්පූර්ණයෙන්ම වහගෙන ජීවත් වෙන්න එපා. කෙනෙක් රිද්දුවා කියලා මුළු ලෝකෙම වැරදි නෑ. මුළු ලෝකෙම වැරදි කරන්නෙත් නෑ. හැබැයි මුළු ලෝකෙම වැරදි නොකර ඉන්නෙත් නෑ. ඔයා පට්ටාතලගේ සතුටින් ජීවත් වෙලා ඉන්න. වාට දෙන්න පුළුවන් හොඳම ඇඩ්වයිස් එක තමයි තමන්ව අතාරින්න එපා. මට දැන් කිසිම දෙයක් ඕනේ නෑ කියන තැනට වැටෙන්න එපා. ඔයාව සතුටින් තියාගෙන ඉස්සරහට ගිහලා හොඳට සල්ලි හම්බ කරලා හොඳට ස්ථාවර ජීවිතයක් ගත කරන්න. මම නම් මේක වචන 5කින් ඔයාලට කියනවා. heal, learn, build, protect, grow. heal සනීප වෙන්න, learn ඉගෙන ගන්න, build ගොඩනගන්න, protect පරිස්සම් වෙන්න, grow නැවත හැදෙන්න, සනීප වෙන්න, පාඩම ගන්න, අලුත් ජීවිතයක් හදන්න, තමන්ව ආරක්ෂා කරගන්න, වර්ධනය වෙන්න. වගේ පසුගිය අවුරුදු කීපය බලද්දී ඔයාට තේරෙන්න ඕනි ඊගාව පියවර හීල් එකක් නෙවෙයි, ඔයාලා නිර්මාණය වෙන්න. ඒ කියන්නේ ඔයාට ඊගාව පියවර නිකන් හෙන්න මොකද කජුවට වගේ දෙයක් නෙවෙයි. ඒ වෙනුවෙන් ඔයා මහන්සි වෙන්න ඕනි, බිල්ඩ් වෙන්න ඕනි. දැන් අවධානය දෙන්න ඕනි ඔයාගේ ආදායම් වලට, පැසිව් ඉන්කම් වලට, ඔයාගේ අධ්‍යාපනයට, ඔයාගේ සෞඛ්‍යයට, ඔයා ගැන ජර්නල් ලියන මේ දේවල් කොළවලට අරගෙන ඔයාගේ ඔළුව නිදහස් කරගෙන ඉස්සරහට යන්න. ඒක කරද්දී පරණ තුවාල ඔටෝමැටිකලි සනීප වෙලා ඔයා ජීවිතේ ඉස්සරහට ගිහිල්ලා ටික ටික සනීප වෙලා තව අවුරුද්දකින් විතර කොහොමද ඔයා මාරම සතුටෙන් ඉන්න තැනකට යයි. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කොහොමද පරණ තුවාල තනියම සනීප කරගන්න කියන එක ඔයා ඉගෙන ගත්තා. ඉතින් තවත් මේ වගේ සුපර් ඩුපර් වීඩියෝස් බලන්න නම් මම මේ channel එක subscribe කරන්න ඕනි. ඉතින් තවත් මේ වගේ සුපර් ඩුපර් සුපිරි වීඩියෝ එකක් අපි හදලා තියෙනවා. ඒකත් අරගෙන එනකන් පරිස්සමෙන් ඉන්න, බාගෙට කපු මාරි බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්න.